Hola! Welcome to Shallo's YouTube channel. ඉතින් මේක තමා මගේ very first vlog එක ඔයගලන්ට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා ලස්සන shopping vlog එකක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මගේ channel එකේ ඔයගලන්ට shopping vlogs, mukbangs, makeovers, solo dates, cooking videos වගේ travel videos උත් ගේන්න. ඉතින් මාත් එක්කම ඉන්න. ඉස්සෙල්ලාම ඔයගලන්ට මං ගෙහින්නේ මං ජෙනල් එකෙන් ෂොප් කරපු ලස්සන ස්ලිපර්ස් දෙකක්. ඉතින් මේක තමා ජෙනල් එකෙන් මට හම්බුන බෑග් එක. මං ඒ OGF එකේ තිබ්බ ෆ්ලැග්ෂිප් ස්ටෝර් එකෙන් තමා මේ ස්ලිපර්ස් දෙක ගත්තේ. බලමු අපි ඒක කොයි වගේද කියලා. ඉතින් ඉස්සෙල්ලාම තියෙනවා මෙන්න මේ බොක්ස් එකේ ඇතුලේ black color heels දෙකක්. මාර ලස්සනයි, මාර comfortable. මේක ඇවිල්ලා old style එකක් and very common style එකක්. හැබැයි මං හරි ආසයි. මේක මට උනේ 5400 rupees. මං හිතන්නේ ඒක worth the price කියලා because ඒකේ quality එක නම් superb. ඊළඟට තියෙනවා මෙන්න මේ box එකේ ලස්සන brown color sandals දෙකක්. බලන්නකෝ ඉතින් මේ සැන්ඩල්ස් දෙක කොච්චර ලස්සනද කියලා. ඒක මාර comfortable. ඒක බලන්න එක flats දෙකක්. මාර ලස්සනයි. ඒක කකුලට දැම්මතත් මාර ගතියක් තිබ්බා. ඉතින් මේක මට උනේ 5460 rupees. ඉතින් ජෙනල් එකේ මගේ total bill එක ආවා about 10k. මේකේ මට guarantee card එකකුත් දීලා තිබ්බා. ඉතින් මේක ඇවිල්ලා 3 month guarantee එකක් තියෙනවා. හරි. අපි එනම් බලමු ඊළඟට මොනවද අපි ගන්න කියලා. ඊළඟට තියෙනවා Allura Estrella කියන මේ clothing brand එකෙන් මම ගත්ත ලස්සන clothes දෙකක්. ඉතින් මම මේකෙන් purchase කරා ලස්සන mint green frock එකක්. මෙන්න මේක තමයි එක. මට ඔයගලන්ට ලස්සනට ෆ්‍රොක් එක දිගෑරලා පෙන්වන්න විදියක් නෑ. because මගේ කැමරා එකේ focus එක හරි චූටි ඉඩක් තියෙන්නේ. මේ ෆ්‍රොක් එක මට වුණා 5200 rupees. ඊළඟට තියෙනවා ලස්සන brown shirt එකක්. ඒ material එක යාළුවනේ එක මාර comfortable. ඒක ඇඳමත් මාර ලස්සන look එකක් දෙනවා. ඉතින් මං dark shade කෙනෙක් නිසා මට brown color මාර විදිහට match වෙනවා. ඉතින් මේ shirt එක උනේ මට 3500 rupees. ඒ shirt එක නම් මාර ලස්සනයි. ඒක මාර comfortable. මේ frock එකේ price tag එක කොහෙද කියලා තමයි මම මේ හෙව්වේ. It's okay. තව දෙයක් මම මේකෙන් purchase කරා. ඒක තමා Allura කියන shop එක ඇතුලේ වෙන brand එකක් තිබ්බා. ඒ brand එකෙන් මං bracelets දෙකක් අරන් තිබ්බා. මට brand එකේ නම නම් හරියට මතක නෑ. හැබැයි මෙන්න මේක තමයි bracelets දෙක. එකක් මේ pearly bracelet එක මේකේ shell එකයි star එකයි තියෙනවා. ඒක අතට දැම්මම මාර ලස්සනයි. ඒක මට උනේ 450 rupees. ඊළඟට තියෙනවා මෙන්න මේක. මේ bracelet එකත් මට වුණේ 450 rupees. ඒකත් අතට දැම්මම මාර ලස්සනයි. ඉතින් Allura එකේ මම අරන් තියෙන හැම එකේම total cost එක වුණේ මට 8700 rupees. frock එකටයි shirt එකටයි විතරයි. අර මම වෙනම purchase කරපු bracelets දෙකට ඒකට මට ගියා 900 rupees. ඒක මම වෙනම තමයි purchase කරේ. So it's a total bill of 10k. ඊළඟට තියෙනවා මම මිනිස්සු එකෙන් ගත්ත මේ ලස්සන earphones දෙක. ඒක මාරම aesthetic vibe එකක් දෙන. ඒක මාර ලස්සනයි. මගේ තිබ්බ AirPods දෙක කැඩුනා. ඉතින් මම මේක මිනිස්සු එකෙන් ගත්තේ. ඒක blue color එකක් තමා. මට මේක වුණා 2990 rupees. ඒක ඇත්තටම worth the price. බලන්නකෝ ඒක කොයි වගේද කියලා.
ඇත්තටම යාළුවනේ ප්‍රයිස් එකට ඒක worth it because ඒකේ sound quality එකත් හොඳට තිබ්බා. ඉතින් මගේ budget price එකක් අනුව තමයි මම මේක select කරලා ගත්තේ. And it's also so pretty. මම කැමති ඔය aesthetic දේවල් වලට. So ඒක නිසා ඕක තමයි මම Miniso එකෙන් purchase කරේ. ඊළඟට මම Bliss එකෙන් තමා purchase කරේ bliss.lk. මේක Havelock Mall එකේ තියෙන ලස්සන slipper shop එකක්. ඉතින් මම මෙන්න මේ pair එක තමා purchase කරේ. ඒක මාර ලස්සනයි. මම කැමති කොහමටත් ඔය වගේ shiny materialistic දේවල් වලට. ඉතින් මේක කකුලට දැම්මම මාර rich look එකක් දෙනවා. මාර ලස්සනයි. මම මේ වගේ gold straps තියෙන ඒවා වලට හරියම කැමතියි. ඉතින් මට මේක වුණා 3500ක්. ඒ ගානට මං හිතනවා මේක worth it කියලා. ඒක මාර comfortable කකුලට දැම්මමත් මාර ලස්සනයි. ඊළඟට තියෙනවා Uptown එකේ මම purchase කරපු පොඩි දෙයක්. ඒක තමා office pant එකක්. මම office pants ගොඩක් purchase කරන්නේ Uptown එකෙන් because ඒකේ quality එක හොඳයි. හැම එකේම නෙවෙයි මෙන්න මේකේ තමයි quality එක හොඳ. මේ වගේ material හොඳ material එකක් thick material එකක් තියෙනවා. මේ pant එකේ price එකත් මාර shock. ඒක 7,000 rupees, almost 7,000, 6,695 rupees. හැබැයි ඒක මාර ලස්සනයි හැමදාමත්. ඒකේ මාර quality එකක් තියෙනවා. මේක හොඳට ඔයාලට use කරන්න පුළුවන්. අර අපි සිංහලෙන් කියනවා නම් හොඳට පට්ට ගන්න පුළුවන්. තව මං අරන් තියෙනවා nail polish එකක්. ඒක ඇවිල්ලා Golden Rose Ice range එකේ තමා මං ඒක අරන් තියෙන්නේ. Ice color කියන මේ range එකේ මං අරන් තියෙන්නේ number මං හිතන විදිහට 73 වෙන්න ඕනේ. number 73. ඉතින් මේ 74 sorry. ඉතින් මේක මට වුණා 695 rupees. ඒක මාර ලස්සනයි nail එකට ගෑවුවම. ඊළඟට මං ගියා Cool Planet. මගේ යාළුවෝ එක්ක ඒගොල්ලෝ ගොඩක් දේවල් purchase කරා. මං ගත්තේ මේ exfoliating gloves දෙක. මම මේ colour එකට හරි කැමතියි. brown shade එකට. මේක උනේ 450 rupees. ඒක ඇත්තටම worth the price. ඉන්නකො මම ඔයගලන්ට ගලවලා මේක අතට දාලා පෙන්නන්නම්. මේක මාර comfortable. චුට්ටක් ඉන්නකො. wow, ඒක නම් මාර comfortable. මේ හොඳට scrub උත් වෙනවා මගේ අතට. ඒක හොඳට දැනෙනවා. ඒක නිකන් අර චුට්ටක් අනිනවා වගේ ගතියකුත් තියෙනවා. හැබැයි ඒක හොඳට scrub වෙනවා. ඒක මාර comfortable. I really like it. ඊළඟට මම purchase කරේ මෙන්න මේ products ටික. මේක මම online purchase කරේ. ඉතින් මේක ඇවිල්ලා මගේ skin care plus hair care products තියෙන්නේ. investment මං කරපු මේ first මම ඔයගලන්ට මේ bubble wraps ටික ගලවලා පෙන්නන්නම්කෝ. තියෙනවා මේ Tresemme එකේ මම purchase කරපු Bouncy Curls කියන conditioner එක. ඉතින් මේක once මම use කරා. ඒක මට හිතුණා worth the price කියලා.
මේ මට තියෙන නැචරලි කර්ල් hair එකක්. මේක ගැවුම් පොඩි හයිඩ්‍රේෂන් එකක් නම් තිබ්බා. මම මේ ඔක්කොම පර්චස් කරේ Glow B&B කියන වෙබ්සයිට් එකේ. ඉතින් මම විශ්වාස කරනවා ඒකේ ඔරිජිනල් ඔතෙන්ටික් ප්‍රොඩක්ට්ස් තියෙනවා කියලා. ඉතින් ඔයගලන්ටත් පුළුවන් ඒ වෙබ්සයිට් එකේ ගිහලා ඔයගලන්ට පර්චස් කරන්න. ඉතින් මේ තියෙන්නේ Neutrogena එකේ blackhead eliminating face scrub එක 2% salicylic acid එකක් තියෙනවා මේකේ. ඉතින් මට blackheads remove කරන්න face scrub එකක් ඕනේ වුණා. ඉතින් ඒක නිසා තමයි මම මේ purchase එක කරේ. ඉතින් මේක use කරලා බලන්න ඕනේ කොහොමද results කියලා. ඉතින් මේක මට වුණා 2950 rupees. yes ඉතින් ඒ ගාණක් තමයි මට උනේ. ඉතින් මම මේක use කරලා ඔයගලන්ට results කොහොමද කියලාත් කියන්නම්. ඊළඟට තියෙනවා Dove එකේ Go Fresh Anti Sprint එක. ඉතින් මගේ යාළුවෙක් මට යූස් කරන්න දීලා ඒක බලලා තමයි මම මේක ගත්තේ. ඒක සුවඳයි. රුපියල් 2500යි මේක. ඒක ඇත්තටම මාර සුවඳයි. ඉතින් ඒක නිසායි මම මේක ගත්තේ. ඊළඟට තියෙනවා මෙන්න මේ Neutrogena එකේ ගණන් ගන්න එපා අපේ චුම්පන් ඇවිල්ලා. මේ Neutrogena එකේ salicylic acid cleansing toner එක. ඉතින් මේකත් blackheads වලට තමයි තියෙන්නේ specialized එකක්. ඉතින් මේක use කරලා බලන්න ඕනේ මේකේ කොහමද results කියලා. Finally තියෙනවා my one and only favorite CeraVe එකේ blemish control cleanser එක. ඉතින් මම මේකට මාර කැමතියි. මේ මගේ third bottle එක. මම මේක හරියට use කරනවා. මේකේ මට හොඳ results තියෙනවා. මගේ ඇත්තටම blemishes control වුණා. මගේ skin එක glow වුණා. මේකයි අපේ local brand එකයි use කරාම ඇත්තටම මාර difference එකක් තේරෙනවා. මේකේ මාර විදිහට skin එක moist වෙනවා. ඉතින් මේක මට උනේ 7950 rupees. ඉතින් ඒක actually worth the price. මම use කරන්න කැමතිම cleanser එකක් තමයි CeraVe එකේ මේ blemish control cleanser. ඉතින් ඊළඟට තියෙනවා මං තව ලොකුවට ඉන්වෙස්ට් කරපු එකක් මගේ ජුවලරීස්. ඉතින් මම මේ ඔක්කොම ජුවලරීස් අරන් තියෙන්නේ මෙන්න මේ ෂොප් එකෙන්. Lavalier කියන මේ ෂොප් එකෙන් තමයි මම පර්චේස් කරේ. ඉතින් අපි බලමු මම මොන මොනවාද පර්චේස් කරලා තියෙන්නේ කියලා. ලම ඔයගලන්ට පෙන්නන්නේ මෙන්න මේක. මේකේ තියෙන්නේ necklace එකක් මම purchase කරේ. ඒ necklace එක මාර ලස්සනයි. ඒකේ double chain එකක් යනවා. ඒකේ චුටි diamond එකකුයි මෙන්න මේ වගේ දිග නිකන් normal
rectangular shape pendant එකක් තියෙනවා. ඒක මාර ලස්සන. ඒක කරට දැම්මම මාර brightness එකක් එනවා. එන look එකක් තියෙනවා ඒකේ. ඉතින් මෙන්න මේක මට වුණා 2190 rupees. ඊළඟට තියෙනවා මෙන්න මේ සිල්වර් හූප්ස් දෙක. මේ දෙක හියරින්ග්ස් දෙකක්. මං ඇවිල්ලා වැඩි සිල්වර් කැමති නෑ. හැබැයි මේ හූප්ස් දෙක දැක්කම මට ආස හිතුණා. ඉතින් මං මේ හූප්ස් දෙක පර්චේස් කරා. මේ ටෝන් මගේ ස්කින් ටෝන් එකට මේක මැච් වෙන්නේ නෑ. හැබැයි මට ඕන නිසා මම ගත්තා. ඉතින් ඒක මාර ලස්සනයි. මේකේ ගෝල්ඩ් තිබුණේ නෑ. ඒකයි මේක මං ගත්තේ. මේක මට වුණා 1990 rupees. ඊළඟට තියෙනවා මෙන්න මේ ලස්සන බ්‍රේස්ලට් එක මං පර්චේස් කරපු. ඒකේ ස්ටෝන්ස් තියෙන්නේ. ඒක නිකන් charm එකක් වගේ. ඒක මාර ලස්සනයි. ඒක මම ආසයි. පර්සනලි මං කැමතියි. කවුරුද මේ වගේ ඒවා කැමති කියලා දන්නේ නැහැ. හැබැයි මම හරි ආසයි මේ වගේ එල්ලන ඒවා වලට මං හරි ආසයි. ඉතින් මෙන්න මේක තමයි මං ලෙවල් එකකින් ගත්තේ බ්‍රේස්ලට් එක. ලස්සනයි. මං ඒකටත් කැමතියි. ඒක දැම්මම අමුතු ලුක් එකක් තියෙනවා. කියුට් ලුක් එකක් තියෙනවා. මේක මට වුණා 2190 rupees. ඊළඟට මං ගත්තේ මේ 2 hoop hearing එක. මේකේ actually hoops දෙකක්. ඒක එක earring එකක් වුණාට මේක කන්ට දැම්මම ඒක hoops දෙකක් වගේ තමයි පේන්නේ. ඒක මාර creative විදියට හදලා තියෙන එක මාර ලස්සනයි. කනට දැම්මම ඒක unique piece එකක්. අර hoops දෙකක් එක ළඟ වගේ පෙන්නනවා. ඉතින් මට ඒක වුණා 2390 rupees. ඉතින් කොකෝ කියන්නේ very convenient way of purchasing stuff කියලා තමයි මම කියන්නේ. ඉතින් මං වගේ young age අය ඉතින් සල්ලි budget එකක් තියෙනවා ඇති ඔයගලන්ට monthly. ඉතින් ඒක කොහොමද utilize කරලා මේ වගේ purchases කරන්න කියන එකයි මම ඔයගලන්ට කියන්න යන්නේ. මම ඔයගලන්ට කියන්නම් explain කරන්නම් කොකෝ එකෙන් කොහොමද purchase කරන්න කියලා. ඉතින් කොකෝ කියන්නේ අපිට 3 installment payments වලින් අපිට pay කරන්න පුළුවන් purchasing එකක් කරොත්. ඉතින් ඒකට ඔයගලන් ඇවිල්ලා limit එකක් ඔයගලන්ට app එක දීලා තියෙනවා. ඒ limit within the limit එකේ තමයි ඔයගලන් කොකෝ app එකේ purchase කරන්න පුළුවන්. ඉතින් for an example
දවසේම ඊළඟ මාසෙදී තමයි ඔයාගේ second installment plan එකේ payment එක කරන්න ඕනේ. ඉතින් ඒක මාර convenient. ඉතින් ඔයගලන් ඒක use කරලා බලන්න. දැන් Prism කියලාත් එකක් තියෙනවා. මම Prism උත් use කරා. ඒක ඇවිල්ලා 6 installment plan. ඉතින් ඒක හැමෝටම තියෙනවද කියලා දන්නේ නැහැ. ඉතින් මම ඔය 10k above දේවල් 20k වලට ළඟ දේවල් ඔක්කොම මම purchase කරේ Prism එකෙන්. ඉතින් ඒක මාර ලේසි. මට ඉතින් 6 installment